ඒත් අපි මේ කතාව දුන්නා. දුන්නාට පස්සේ අපිට දැන් හෙට අමතක වෙයි මේක. යම් දවසක වෙන කෙනෙක් එක්ක කතා බහක් මේ ගැන ඇති වෙද්දි එක පාටම ඔයාට මතක් වෙනවා මගේ වීඩියෝ එක. මේ නිමේෂ් මාලක කියලා කෙනෙක් වීඩියෝ එකක් කරා. ඒකේ මේ වගේ කතාවක් කිව්වා. කියන දේ ඔයාට එක පාටම මතක් වෙනවා. එතකොට මතක් වෙලා මේ මුළු සංදර්භයම මතක් වෙනවා. මේ සම්පූර්ණ කතාව මතක් වෙයි සමහර අයට. සමහර කොටස් මතක් වෙයි. කොහොමද ඔයාගේ මොලේ කොහේ හරි තැනක මේක රැඳුණා. හැබැයි මම මේකත් කියන්න ඕන. අද මේ වෙද්දි කිසිම වෛද්‍ය ක්‍රමයකින්දී සයිකොලොජිවත් ඔය කිසිම දෙයකදී හොයාගන්න බැරි වුණා මතකය කොහෙද රැඳෙන්නේ කියලා. මතකය රැඳෙන්නේ මොලේ ස්නායු සෛල තුල. හැබැයි ස්නායු සෛල තුල කොහෙද රැඳෙන්නේ? මයිටොකොන්ඩ්‍රියාවේද? න්‍යෂ්ටියේද? නැත්නම් සෛලයේ ප්ලාස්ම පටලයේද මේ කොහෙද කියලා අද මේ වෙනකන් කාටවත් කියන්න බැරි වෙලා තියෙනවා. ඒතර ඕගොල්ලන්ට තේරෙන සමහර දේවල් කියන්න පුළුවන් සමහර දේවල් කියන්න බෑ. එතකොට මොලේ මනසයි දෙකක් වෙන්නේ මේ කිසිම දෙයක් පටිගත වෙන්නේ මොලේ ස්නායු සෛල තුල කිව්වට කාටවත් කියන්න බැරි වෙලා තියෙන ස්නායු සෛලයේ කොහෙද මේක රැඳුනේ කියලා. ඉතින් එක මිනිහෙක් හැප්පුණාලු හැප්පිලා එයාට සිහිය නැති වෙලා සිහියෙද්දි ගෙදර කිසි කෙනෙක් එයා අඳුරන්නේ නැහැලු. ඊට පස්සේ ආව ගෙදර ගිහින් තියාගෙන සමහර අවුරුදු කිහිපයක් වගේ එහෙම ඉන්න ඇති. යම් කිසි කාලයක් යද්දී මෙයා දැන් කවුරුත් ගෙදර කිසි කෙනෙක් මතක නැහැ. ඊට පස්සේ මෙයා ඇඳෙන් වැටෙනවා. ඇඳෙන් වැටුණාට පස්සේ එයාගේ මතකේ එනවා. එතකොට එකපාරක් වාහනයක හැප්පුණාම මතකේ නැතුව ගියා. මතකේ කොහෙටද ගියේ? ඊළඟට එකපාරටම මේ ඇඳෙන් වැටුණාට පස්සේ මතකේ ආවා. එතකොට මේ මතකේ කොහෙද ගියේ? කොහෙන්ද දැන් මේ මතකය ආවේ? මේ ගැන කාටවත් මේ වෙනකන් කියන්න බැරි වුණා. ඉදිරියටත් කියන එකක් නෑ. මොකක් හරි එකක් කියයි. ඒත් ඇත්තම දේ අපිට දැනගන්න හම්බෙන්නේ නෑ. ඒකයි මම කිව්වේ මේ ලෝකේ හොයන්න පුළුවන් දේවල් තියෙනවා. හොයන්න බැරි ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒවා හම්බ වෙන එක නෑ. මේ ලෝකෙන් සංගවිච්ච දේවල්, සංගවල තියෙන දේවල් තියෙනවා. ඉතින් ඒකෙදි මසල් ඇන්ඩ් මයින්ඩ් කනෙක්ෂන් එකේදී මොළය ශරීරයත් එක්ක සම්බන්ධ වෙනවා. මොළය සමග මනසක් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ අපි ඉපදිද්දී අපිට මනසක් තියෙනවා. අපි මරුණ දවසට මනස ඒ කියන්නේ සිත ඉවත් වෙලා යනවා. අපි යම්කිසි අපි අබ්බැහි වීම යම් දේවල් කරන්න අපේ හිතට එනවා කියන්නේ මොළයට එන්නේ කොහෙන්ද? මොළයට ආවේ මනසේ. අපේ මොළෙත් එක්ක මනස අපේ මොළේ තුලම තියෙනවද? නැත්නම් වෙන තැනකද තියෙන්නේ? මේක එතනට ලින්ක් වෙලාද තියෙන්නේ? ඒ ගැන හරි අදහසක් නැහැ. කොහොමත් මනසයි මොළයයි කියන දෙකක් කියන එක විතරයි දැනට තියෙන්නේ. එතකොට මනසෙන් තමයි සමහර අපිට දේවල් එනව නේද? ශාස්ත්‍රවරුන්ට දේවල් ආවේ මොළයටනේ මනසට ආයේ. මනසට ආපු එක යාලා මොළයට ග්‍රහණය වුණා. ග්‍රහණය වෙලා යාලා කියන්න ගත්ත මේ ශරීරය ප්‍රයෝජනෙට අරගෙන. ඒ වගේ සමහර දේවල් අපිට එනවා. ඒක මොලෙන් නෙමෙයි නේතර මනසෙන් එන්නේ. මනස අපිට සමහර දේවල් උගන්වනවා. මනස ගොඩක් දේවල් ඒ කියන්නේ දන්නවා. මොලේ දන්නේ නැහැ. මොලේට දක්තයන් දෙන්න ඕන. මනස කියන එක මේ ලෝකේ ගොඩක් දේවල් දන්නවා. අපි දන්නේ නැති ගොඩක් දේවල් මනස දන්නවා. මනස යම් වෙලාවල් වලදී අපිට ඒව උගන්වනවා. එතකොට මොලේ ඒක ඉගෙන ගන්නවා. අපි යම් දේවල් කරලා මොලේට දක්තයන් දෙනවා. එතකොට මොලේ දැනගන්නවා අපි දක්තයන් දුන්නට පස්සේ දැනගන්නවා. මනස දක්තයන් දුන්නම මොලේ ඒක ඉගෙන ගන්නවා. මෙන්න මේ විදිහට තමයි මොලේ මනස වැඩ කරන්නේ. මේ ගැන තව ඉදිරියට මොනවා හරි දැනගන්න ඕන නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් හරි මේ මැසේජ් එකක් හරි දාන්න. සමහර අය දාන මැසේජ් ඔක්කොන්ට වීඩියෝ කරන්න ටිකක් අමාරුයි. මේ වෙලාවත් එක්ක ඉතින් මෙන්න මේ විදිහ තමයි මනසයි මොලේයි සම්බන්ධ වෙන්නේ. පේශියයි මොලේයි සම්බන්ධ වෙනවා. ඒකම ශරීරයක නිසා. එතකොට මේ දක්තයන් ඒ වගේ බර වේට් එක රළු ස්වභාවය ඩම්බෙල් එකක තියෙන රළු ස්වභාවය බාබෙල් එකක තියෙන රළු ස්වභාවය හැම දෙයක්ම මේ ස්නායු සංවේදක හරහා අපේ මොළය දක්ත ගබඩා කරගන්නවා. ඒ දක්ත දුන්න එක සැරයක් දුන්නට පස්සේ ආය දෙන්න අවශ්‍ය නැහැ. ඒක රැඳිලා ඉවරයි. අපිට අමතක වුණාට ඒක මොළේ රැඳිලා ඉවරයි. ඉතින් මේ විදිහට තමයි මේ වීඩියෝ එක මේක ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා ගොඩක් අයට. මේ පැහැදිලි කිරීම. ඉතින් මේක දන්න අයට අවශ්‍ය අයට යවන්න. කවුරු හරි දෙයක් මේක ඉගෙන ගනි. ඒකින්ද අවශ්‍ය අයට මේ වීඩියෝ එක ෂෙයා කරලා ෆලෝ කරලා නැත්නම්
ඒ දේවල් කරගෙන මේක අවශ්‍ය අයට යවන්න. ඉතින් බොහොම ස්තුතියි. අවශ්‍ය කරන වීඩියෝ තියෙනවා නම් ඔයගොල්ලෝ මැසේජ් එකක් දාන්න. ඒතර මම ඒ කරුණු ඔක්කොම හරියට බලලා මම මේ වීඩියෝ ඉදිරිපත් කරන්න. බොහොම ස්තුතියි.